75 ලක්ෂයක් ජයග්‍රහණය කරනවා. මේ වාගේ රුපියල් කෝටියේ ප්‍රශ්නය. හරි. මෙන්න ප්‍රශ්නේ. පළමු වතාවට මිනිසෙකු අභ්‍යවකාශයට රැගෙන ගිය යානේ නම කුමක්ද? දැන් හැබැයි මේකට උත්තර හම්බෙන්නෙත් නෑ පුතේ. මේ ප්‍රශ්නයට ඔයාට දැන් ඔයා මුණ දෙන්නේ රුපියල් ලක්ෂ 75ක ප්‍රශ්නයකට. මොකද ඔයා කලින් අපිට ණයයි. හරි? ඒ නිසා ඔයා ලක්ෂ 75ක ප්‍රශ්නයකට තමයි මේ මුණ දෙන්නේ. right? පළමු වතාවට අභ්‍යවකාශයට ගියේ ඇත්තටම යූරි ගගාරි. ඔහු යන්නේ පොස්ටොක් 1 කියන යානයේ තමයි. මොකද? පොස්ටොක් 1. වොස්ටොක් 1. රුසියාව. මේක ඉතාම ඒ කියන්නේ තරංගකාරී අභ්‍යවකාශ තරණයන්. ඒ කියන්නේ රුසියාවයි ඇමරිකාවයි හැමදාම තරඟ කරනවා. පළවෙනියට මෙයාලා යවනවා ක්‍රුමීන් ජාතියක්. ඇත්තටම අපි හිතන් ඉන්නේ මේ බල්ලා තමයි පළවෙනියට ගියේ කියලා. ක්‍රුමීන් ජාතියක් තමයි මෙයාලා මේ අභ්‍යවකාශයට පළවෙනියට යවන්නේ. පස්සේ මේ ලයිකා කියන බල්ලෙක්ව යවනවා. ඊට පස්සේ 1961 මට මතක විදියට 61 වෙන්න ඕනි. හරියට මතකයක් නැහැ. යූරි ගගාරින් යනවා පොස්ටොක් 1 යානේ. ඒකත් එක්කම දැන් ඇමරිකාව ඉතින් හිතනවා දැන් ආයේ අපිත් යවනවා කියලා එයාලත් යවනවා. හැබැයි ඒකේ අර ලොකු ප්‍රතිචාරයක් නෑ. අපිට උනත් මතක නෑනේ. දෙවෙනියට අභ්‍යවකාශයට ගියේ කවුද කියලා. හැබැයි දැන් හිතනවා ජොන් එෆ් කෙනඩි කියනවා ඔයාලා පළවෙනියට එව්වට අපි යවනවා හඳටම කියලා තමයි ඇපොලෝ ව්‍යාපෘතිය පටන් ගන්න 1967 දී පටන්ගෙන ඊට පස්සේ හඳේ පාත් තබනවා. ඒක මාර හීනයක්. හීනයක් දකින්න ඕනේ හර විදියට. දැන් ඔයා ඒ හීනය හරි විදියට දැකලාද තියෙන්නේ? ඔව්. හරියට දැක්ක. වොස්ටොක් 1 1961 61ද 57ද මට හරියට ඒ ගැන මතකයක් නෑ අංක. හැබැයි වොස්ටොක් 1 කියලා මං දන්නවා. ස්පුට්නික් නෙවෙයි. නෑ. ස්පුට්නික් යවන්නේ මේ ලයිකා. ස්පුට්නික් දෙවෙනි එකේ. ස්පුට්නික් 1 එක මෙයාලා මේ අභ්‍යවකාශගත කරනවා. හැබැයි දෙවෙනි එකේ තමයි ලයිකාව යවන්නේ. එයාවත් මේමයි දැන් එයාව හොඳට පුරුදු කරලා ලයිකා කියන්නේ බෙල්ලියෙක්. ගැහණු සත්. එයාට ඔක්කොම පහසුකම් ඒ යානාව ඇතුළ සකසලා තිබුණා. එයාට කන්න බොන්න වුණත්. හැබැයි එයා දවස් 3ක් අභ්‍යවකාශයේ ඉඳලා නැති වෙනවා. හැබැයි එයා ඉතිහාසය තුල තවම ජීවත් වෙනවා. හරිතේ. අභිෂායිනී ඔයාගේ උත්තරය ස්ථිර කරනවා. ස්ථිර කරනවා. හද ගැස්මගේ අර ටික් ටික් සවුන්ඩ් එක නැති වුණාට දැන් නම් හද ගැස්ම මට දැනෙනවා. ඔව් ඒක මටත් එහෙමම දැනෙනවා. අපිට හරිම සතුටුයි. හැබැයි එක දෙයක් අංක. ඔව්. මේ සීට් එකේ මං අද හිටියට මං කොහෙදෝ දවසක
ටීවී එකක් ඉස්සරහා චන්දන සූරිය බණ්ඩාර ක්විස් මාස්ටර්ව දැකලා අනේ අම්මේ අර බලන්නකෝ අර අංක ඇත්තටම කොච්චර දැනුවත් කෙනෙක්ද කොච්චර බුද්ධිමත් කෙනෙක්ද අම්මා කියනවා අරයලා කොහොමද උත්තර දෙන්න කියලා බලන්නකෝ කියනකොට මං කියනවා අරයලට වඩා අර අංකල් ලස්සනයි එයාත් එක්ක දවසක් හරි කතා කරන්න පුළුවන් වුණොත් ඒක තමයි ජීවිතේ වටින්නේ කියලා මං කිව්වා දවසක් ඇත්තටම ඒක අද මං අර ආස කරපු චරිතේ මං ඉදිරියේ ඉඳගෙන මගේ නම දැන් මතක තියාගෙන හරිම අමාරු නමක් අංකල් හබිෂායි කියන්නේ දැමල කට්ටියටත් එකපාරින් උච්චාරණය කරගන්න අමාරුම නමක් ඒ නම මතක තියාගෙන ඒ චරිතය මගේ ඉස්සරහා ඉඳගෙන මට කතා කරනකොට ඒක වචන වලින් කියන්න පුතේ මම ඔයාලට ඇත්ත කියන්නේ ඇත්ත දෙකක් කියන්නම් එකක් තමයි ඔයා මේ පුටුවේ ඉඳලා මං ඔය පුටුවේ ඉඳලා මේ ඇත්ත මැත්ත ඔයා මගෙන් ඇහුවා නම් එහෙම ආනන්ද කුමාරස්වාමී හොයාගත්ත පාෂාණය මොකද්ද කියලා ඇත්තටම මම ඒක දැක්කේ මේ වැඩසටහනට සූදානම් වෙන්න. මම ওই පුටුවේ ඉඳගත්තා නම් මට ඒ පාෂාණය කියන්න. දෙවැනි එක. ඔයා දැන් කිව්වනේ උත්තරය මම දන්නේ නැහැ තාම මේ උත්තරේ හරිද නැද්ද කියලා. ඇත්තටම මම දන්නේ නැහැ මේ උත්තරේ හරිද නැද්ද. මොකද මට ඒක මතක නැහැ. මේ ඇත්තටම කියන්න මට. right? එතකොට අපි හිතන සමහර ඒවා ඇත්තට. ඒ කියන්නේ මේ මොකද්ද මම කියන්නේ? මේ පුටුවේදී මේක හරිනම් මට වැඩි ඔයා අම්මා කොටියකට වඩා වටිනා වචනයක් අභිෂායිනි වා දැන් රුපියල් හැත්තෑපන් ලක්ෂයක් ජයග්‍රහණය කරනවා. ජයවේවා 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 පුතේ. මම දන්නේ නෑ මම මොනවා කියන්න ඕනද කියලා. හා මම දන්නේ නෑ මම මොනවා කියන්න ඕනද කියලා. ඔයාගේ මොන ප්‍රශ්න ආවත් ඔයා ඒකට උත්තර දුන්නා. හා? ඔයාට කොහෙන්ද ඒක ආවේ කියලාත් මම දන්නේ නෑ. හරි? මොකද මම හිතනවා ඔයාට ඉන්නවා මෙහෙම බලාගෙන ඉන්න ලස්සන පවුලක්. ඔයාට ඉන්නවා කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව යන්න පුතේ කියලා කියන හරි උස තාත්තා කෙනෙක්. ඉතින් පවුලකට දරුවෙකුට කරන්න බැරි දෙයක් නෑ. ඒක දැන් ඇස්පන අපිට ඔප්පු වෙලා තියෙනවා. වචන පිට වෙන්නේ නෑ ඇත්තටම කියනවානේ කවදා හරි හීනයක් දැක්කොත් ඒක හරි වෙනවමයි. ඇත්තටම මේ වැඩසටහන් බලන්නේ අවුරුදු 8 ඉඳන් මට මතකයි. ඔව් අවුරුදු 8 ඉඳන්. අංකල් එදාට මේ මස්ටර්ස්ම ඔක්කොම සේව් කරලා ඉන්නවා. මම මට මතකයි. ඇත්තටම මතකයි. හරි පුතේ. එහෙනම් හබිෂායිනි අපි ලස්සන දිග ගමන ආවා. දැන් ඔයා
ඔයාගේ අන්තිම කිරුළත් ජයග්‍රහණය කරා. මට ඒ ගැන හරීම සතුටුයි. දැන් මට පොඩි දෙයක් කරන්න තියෙනවා. වාට හිමි රුපියල් මිලියන 7.5. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 75 ඔයාගේ ගිණුමට දැන් මම ගිණුම් ගත කරනවා. ජය වේවා පුතේ. හොඳට මතක තියාගන්න. වාට ගොඩාක් දුර යන්න පුළුවන්. හරිද? එකම දේ තියෙන්නේ ඔයාගේ තියෙන ඔය නිර්හංකාර ඒ වගේම ආඩම්බර. හරිද? ඒ වගේම හරිම නැමෙන සුළු. හරිද? ඒ වගේම කෙලින් ඉන්න. ඔන්න ඔය පර්සනැලිටි එක නැත්තම් ඔයාගේ ඔය අභිමානවත් පෞරුෂය කවදාවත් බිඳෙන්න දෙන්න එපා. ඉස්සරහට යන්න. ඔයාට පෙනෙන ඔයාගේ අනාගතය හරීම දීප්තිමත්, හරීම ශක්තිමත්. ජය වේවා.